වන්දනීය පූජනීය වූ නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අපේ ජන්සන් සහෝදරය ඇතුළු අපේ ආදරණීය දමිළ සහෝදරයන්ගෙන් සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ පැමිණි සියලු දෙනාගෙන් අවසරයි. අපි සතුටු වෙන්නට ඕන. ඇත්තටම මම හදවතින්ම සතුටු වෙනවා මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වගේ කතාවක් කරලා යන්න අපට අවස්ථාවක් ලබා දුන්න මේ පුතා පිළිබඳව. අපි එදා ඉඳන් බලාගෙන හිටියේ මෙහෙම කෙනෙක් කවුද මේ දමිළ ජනතාව අතරින් අපිට බිහි වෙන්නේ කියලා. නමුත් අපිට දැන් හොඳ ශක්තිමත් යුග පුරුෂයෙක් අපිට බිහි වෙලා තියෙනවා. සිංහල දෙමළ කියන දමිළ කියන ඒ ජාතීන් ආගම් දෙක ශක්තිමත් කරන්නට බැඳී තබන්නට කවදාවත් නොගැලවෙන ශක්තිමත් අඩිතාලමක් දමන්නට අපිට හොඳ යුග පුරුෂයෙක් අපිට බිහි වෙලා තිබෙනවා. මේ ඇති අපිට හොඳටම මේ අර අපිට අපේ තියෙන බැඳියාව ලැබැදියාව සහසම්බන්ධතාවයේ විශ්වාසය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ආදරණීය පුතේ මම රණවිරු ඔබ අපි මානුෂීය මෙහෙයුම තුලින් ඔබ කිව්වා දෙපැත්තේ යම් ගස්ඨනයක් ඇති වුණා ඒක අපි පිළිගන්නවා. ඒ තුලින් ඔබගේ ආදරණීය අම්මලා තාත්තලා ඔබගේ ආදරණීය සහෝදරවරු අපි ළඟට එනකොට අපි ඒ ආදරෙන් සිපවලද ගත්තා. අපි ඒ අය දුවා දරුවන් අපි ආදරෙන් අපි ආරක්ෂා කරා. අපි ආරක්ෂිත ස්ථාන වලට අරන් ගියා. තුවාල වෙච්ච අය අසනීප ඒ කියන්නේ රෝගාතුර වෙච්ච අය අපි ගාවට ආවා. අපි ආදරෙන් ඒ අය බලාගත්තා. ආදරයෙන් රැකවරණය දුන්නා. ඒක තමයි ඇත්ත කතාව. හදවතින් අපි දමිළ ජනතාවට අපි ආදරේ. ඒක තමයි ඇත්ත කතාව. සිංහල කොඩිය උස්සගෙන මේ යාපනේ හඬක් නගන්නට ඔබ ශක්තිමත් වුණා. මට අපිට හදවතින් සතුටුයි ඔබ ගැන. ඒ නිසා පුතේ මම කියනවා මේ කටයුත්ත ශක්තිමත් කරන්නට ඔබ ගාවට එන්නට ගිනිසිලු අසිපත නායකතුමා අපේ හාමුදුරනේ හසිත සිරිවර්ධන මැතිතුමා විශාල කැපකිරීමක් කරනවා ඇමරිකාවේ සිට. ඇත්ත කතාව ඒකයි. එතුමා අපිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඉන්නවා දැන් අවුරුදු 10ක ඉඳන්. ලොකු බැඳීමක් අපි අතර තියෙනවා. ඒ ශක්තිමත් භාවය තමයි අද මේ ගොඩ නැගින්නේ. මේ හඬ දැකලා අපේ මේ මෙතන ඉන්න සහෝදරවරු ගොඩක් දෙනෙක් හඬ දැකලා එතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ හරහා ගොඩ නැගිච්ච ශක්තිමත් අඩිතාලමක් තමයි අපි මේ දාන්නේ. ඒක තමයි ඇත්ත කතාව හදවතින්. අපි වලට ආදරේ සිංහල දෙමළ මුස්ලිම් වේවා මොන ආගමක් ජාතියක් වේවා එක්සිත්ව එක කොඩියක් යට ජීවත් වෙන්නටයි අපිට අවශ්‍යතාවය තියෙන පුතේ. හදවතින්. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි අසිත සිරිවර්ධන මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අපිට එන්න මේ ආනවාහන ලබා දීලා අපිට කැම වීම හැම දෙයක්ම මේ ස්වාමීන් වහන්සේලා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කළ දුන්න හසිත සිරිවර්ධන මැතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ ආදරණීය දමිළ ජනතාව ඉදිරියේ. ඒ වගේම මම කියනවා අපි පුතා අපි බීජයක් ඒ බීජය පැල කරමු. පැලයක් බවට පත් කරමු. විශාල වෘක්ෂයක් බවට පත් කරමු. ඔබේ ඒ වෘක්ෂයේ ඒ කඳ ඒ වෘක්ෂ ගස කඳ ඔබේ අදහස් සුදහස් වලට ගැප් කරමු. ඒ කඳ ශක්තිමත් කරමු. එහි අතු අපි වෙමු. ඒ ගසේ සෙවණ අපි දෙමු. ඔබත් අපේ සෙවණ දෙමු. ශක්තිමත්ව ඉස්සරහට යන්නට අපේ ආශිර්වාදය දෙමු. බැදී මැති කරමු. සිංහල දෙමළ මුස්ලිම් කියන ඒ සෑම ජාතියක්ම අපි ශක්තිමත් වෙමු. එකට වැඩ කරමු. ඒ වගේම එක කොඩියක් යට භෞමික අඛණ්ඩතාවයන් ආරක්ෂා කළා රට නොබෙදෙන දේශයක් කරගෙන ගිහිල්ලා ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගයන්ට හිස නොනමන දඩ නොනමන ඍජු ශක්තිමත් ගමනක් අපි සියලු ජාතීන් එකතු වෙලා ඇති කරමු කියන පණිවිඩය මම දෙනවා. ඒ ගසේ සෙවණින් ඒ ගසෙන් එන ඒ ආස්වාදයේ අපි දරුවන්ට දෙමු. මතු උපදින පරම්පරාවට දෙමු. ඒක තමයි ඇත්ත කතාව. මගේ වයස අවුරුදු 46යි පුතා. ඔයාට 24යි. ඒ නිසා ඔයාට ලොකු වැඩක් කරන්න පුළුවන්. මටත් ඉදිරි කාල සීමාව තුළ මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. හදවතින්ම. ඒ නිසා අපේ නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා උපදෙස් පිළිපැදගෙන අපි මේ ගමන් මඟ ආවේ. අසිත සිරිවර්ධන මැතිතුමාගේ ශක්තිමත් ඒ දුන්න ඒ දායකත්වයේ ඔබ ළඟට ආවේ අපි. ඒ නිසා ඔබේ ආගමේ ආශිර්වාදය අපිට තියෙනවා. අපි පුල්ලේ දේව අදහනවා. අපි සරස්වති මෑණියෝ අදහනවා. අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. අපි වට්ටප්පලේ කෝවිලට යනවා. පත්තිනි මෑණියෝ අදහනවා.
ඊශ්වර දෙවියෝ විෂ්ණු දෙවියෝ කතරගම දෙවියෝ අපි අදහනවා. ඉතින් ඔබේ දෙවිවරු අපි අදහනවා නම් ඇයි අපේ ඔබේ ශක්තිමත්භාවය ඇති කරගන්න බැරි පුතා? ඒ කුහක පටු දේශපාලන මුදුන්පත් කරගත් දේශපාලන කුක්කන් අපේ සමගිය අපේ බැඳීම දෙන්න අත පුතා. අපේ බැඳීම නැති කරනවා. ඒ දේශපාලන කුක්කන්ට කුහක පටු අරමුණු මුදුන්පත් කරගත් ඒ දේශපාලන ක්‍රමවේදය සහ මුලින්ම අපි වෙනස් කරමු පුතේ. හදවතින්ම අපි වෙනස් කරනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි දමිළ ජනතාවට ආදරේ හදවතින්ම. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මෙච්චරයි. නැගී සිටිමු අපි එක්සත් වී කැඩී ගියොත් රට යයි සුන් වී. ස්තුතියි.